හා ළමයි එනවනම් සබස්ක්‍රයිබ් කරලා ටිකට් එක ගන්න වෙයි හැබැයි. මේ ගමනට සහභාගී වෙන්නේ මායි මගේ හබියයි අද. අපි දෙන්න කොළඹ ඉඳන් වීකෙන්ඩ් එකේ ගෙදර ආපු ගමන් කතා වුණා කොහෙද යන්නේ කියලා. ඔන්න එතකොට මුහුදු පරිසරයට පිස්සෙක් වුණ මමයි අපේ හස්බන්ඩ්යි කතා වුණා එයාලගේ ගමේ තියෙන බ්ලූ බීච් එකට යන් කියලා. පොඩක් ගැම්මෙන් ඉන්නේ එයාලගේ ගමේ. හරි එහෙනම් වැඩි කතා ඕනේ අපි ගමන යමු. ගමන කියන්නේ දැන් ටිකක් දැන් ඇවිල්ලා ඔයාලා මෙච්චර වෙලා බැලුවනේ වීඩියෝ එක. මෙන්න මෙතනින් අපි පටන් ගමු එහෙනම්. මෙන්න මෙතනින් උඩට තමයි අයිලන්ඩ් එකට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එහෙනම්. මේක ඇත්තටම ළමයි ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. මේක මේ මන් දන්නේ නැහැ. හස්බන්ඩ් තමයි කිව්වේ. එයා කිව්වේ විදිහට මේක ෆොරිනර් කෙනෙක් අරගෙන තියෙනවා. එයා ඒක දැන් කැම්පින් වලට රෙන්ට් කරනවා කියලා තමයි එයා කිව්වේ. ඔයාලට ටිකක් උඩට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අර ඈතින් දෙවුන්දර තුඩේ ලයිට් හවුස් එක පේනවා. එතනිනුත් තව උඩට යන්න පුළුවන්. ඒ ගිහිල්ලා ආයි බැස්මක් වගේ තියෙනවා. ඔයාලා මෙතනින් යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. මමත් ඉස්සලා වැටුණා. පරිස්සමෙන් යන ගල් තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ කියන්නේ අපි දැන් මේ අර ගස් අස්සෙන් වගේ ඇවිල්ලා ඉවර වෙලා තමයි කැම්ප් කරන තැනට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමුනේ කොහොමද කියලා. අර වෙලේ මගේ ගලක් ඇනුණා මෙතනදී. ඒක තමයි මං කිව්වන්නේ. පණ්ඩිතයාට උපදෙස් දෙන නුවණක්කාරයා තමයි මගේ මේ පිටිපස්සෙන් එන්නේ. අපේ හස්බන්ඩ් තරම් මොලේ නැහැ වෙන කාටවත් මං දන්න තරමින්. කිසිම දෙයක් දන්නේ නැති මමයි හැමදේම දන්න හස්බන්ඩ්ුයි ගමනක් යන්න ගියාම මේ වගේ අකරතැබ්බවල් වෙනවා. මෙන්න මෙතන තමයි කැම්පින් වලට තියෙන්නේ. එතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. හවස 5-6 වගේ වෙනකොට මෙතන මාරම ලස්සනක් තිබ්බේ. අපි ගියේ ඒ ටයිම් එකට. ඔන්න එතනින් උතුලට ආවට පස්සේ මෙන්න මේ ලස්සන ප්ලේස් එක හම්බෙනවා. ඔයාලා බ්ලූ බීච් ගියාම එක තැනක් විතරක් නෙවෙයි. එතන වටේටම මාර ලස්සන ප්ලේස් ටිකක් තියෙනවා. බලන්න ඊට පස්සේ අපි මේ ෆොටෝස් ටිකකුත් අරගෙන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ගත්තා. ඒ තරමට එතන මාරම ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්න ආයි ආවා. මේක නම් ඔයාලා යන්න ඕනේ තැන. මම ඒක වගකීමෙන් කියනවා ඒ තරම් මෙතන ලස්සනයි. ආයේ ලස්සන vlog එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සයුරේ ජීවිත නැව පෙරදී මුතු සොයන අය කොහෙදෝ පනනල පාගා